අදත් අපි ඇවිල්ලා ලස්සන ගවුම් සෙට් එකක් අරගෙන ඔයගොල්ලන්ට. මම මේ අඳගෙන ඉන්නේ අන්නේ ගවුම් සෙට් එකේ තියෙන එක ගවුමක් තමයි. ඉතින් මේ තියෙන්නේ 3XL size ගවුමක්. ඒතර ඔයාලා මාව දැකලා තියෙනවා මාව දන්නවා. ඒතර මම මේ 3XL size ෆ්‍රොක් එකක් ඇඳාම මේ විදිහට තමයි පේන්නේ. දැන් මේ ෆ්‍රොක් එකේ කියන්නේ දැන් මේ ඩිසයින් 6ක් මේකේ තියෙනවා අපි ළඟ. මේකේ මේ පළවෙනියට මම මේ ඇඳගෙන ඉන්න එකේ තියෙන්නේ V neck එකක්. ඒ කියන්නේ V කර දාපු ෆ්‍රොක් එකක් මේක. sleeveless. ඒ කියන්නේ අත් නැති V කර දාලා collars නැහැ. normal විදිහට තියෙන ෆ්‍රොක් එකක්. හැබැයි ඕගොල්ලන්ට පේනවා ඇති මම මේක ඇඳගෙන ඉනකොට හරි ලස්සන rich look එකක් තියෙනවා. ඒ වගේම දැන් කවුරුත් මේකට මේ අනවශ්‍ය comments දාන්න මම කිව්වේ අපි සාමාන්‍යයෙන් බතික් ගවුමක් ඇඳලා සමහර අයගේ තියෙනවා ඒක නිකන් තැනක රඳින්න බැරි වගේ එහෙම නෙමෙයි. මේක ඇඳහම සාමාන්‍ය කෙනෙක්ට පාටි එකකට වුණත් යාගේ යම් කිසි දෙයකට ඔෆිස් එකකට ඕනම තැනකට ඒ කියන්නේ වැදගත් විදිහට ඇඳගෙන යන්න පුළුවන් වෙනුමක් මේ ගවුම් වල තියෙනවා. ඒ විදිහට තමයි ලස්සන ගාමන්ට් එකකට දාලා එහෙම මැස්සෙව්වේ. ඒ කියන්නේ මේකේ ලස්සන ෆිනිෂින් එකක් තියෙනවනේ මේ ෆ්‍රොක්ස් වල මම හිතන්නේ ගොඩක් දුරට දකුණු අත පැත්තේ තමයි එක පොකට් එකක් තියෙනවා. දෙපැත්තෙම නම් පොකට්ස් නැහැ. ඉතින් මම ඕගලන්ට අද පෙන්නන්නම්. දැන් මම හිතාගෙන ඉනවා එක දවසක ෆ්‍රොක් ඩිසයින් 6 වෙනම ගේනවා වුණාට සයිසස් වලින් ඩිසයින්ස් වලින් දැනට ඕගලන්ට මම ඒ ඩිසයින්ස් 6ම බලා ගන්න. දැන් මම හිතන්නේ මේ තියෙන්නේ මම මේ ඇඳගෙන ඉන්න ෆ්‍රොක් එකේම light blue and dark blue ෆ්‍රොක් එකක්. මේ තියෙන එක පිටිපස්ස, මේ තියෙන එක ඉස්සරහ පැත්ත, මේ තියෙන එක XL size ෆ්‍රොක් එකක්. මේ ෆ්‍රොක්ස් වල size chart එක ඕගොල්ලන්ට අපි අපේ page එකේ දාන ෆොටෝ එකක් විදිහට මේ තියෙන මේ ෆ්‍රොක් එකේම large size එක. දැන් මේ හැම ෆ්‍රොක් එකක්ම ඕගොල්ලෝ බලන්නේ දැන් මේ ෆ්‍රොක් එක ගැන විස්තර කිව්වට ගාන ගැන කිව්වේ නෑනේ. මේ හැම ෆ්‍රොක් එකක්ම ඕගොල්ලන්ට අපි දෙන්නේ 2950ක් වගේ 2950ක් වගේ අඩු මුදලකට. ඒ කියන්නේ මේකේ price එක ගොඩාක් දුරට තව ටික දවසකදී ඒ කියන්නේ ටික කාලෙකදී මේකේ ගාන වැඩි වෙන්න පුළුවන්. හැබැයි දැනට අපි මේ ගාන වැඩි කරන එක ගැන කතා වෙලා නැහැ. මොකද මේ වෙලාවේ ඕගොල්ලෝ අතරට එන්න නිසායි ඕගොල්ලන්ට මේක හඳුන්වා දීමක් විදිහටයි තමයි හඳුන්වා දීමේ මිල තමයි මේ 2950. මේ ෆ්‍රොක් එක දැන් මේ මම ඇඳගෙන ඉන්න එක වගේ වුණාට මෙතනින් තියෙන මෙන්න මෙහෙම V cut එකක්. රවුමට කරේවිලා V cut එකක් තියෙන කුර්තා ෂර්ට් එකක වගේ cut එකක් තියෙන sleeveless ඒකත් හොඳ දිග ෆ්‍රොක් එකක්. මේ තියෙන්නේ මගේ අතේ තියෙන්නේ 2XL size ෆ්‍රොක් එකක් මේක. ඊළඟට තියෙන්නේ ඒ මම දැන් ඉස්සලා කියපු ෆ්‍රොක් පැටර්න් එකේම අලු පාටයි සුදු පාටයි ෆ්‍රොක් එකක්. මේ තියෙන ෆ්‍රොක් එකේ ඉස්සරහ පැත්ත, මේ තියෙන එකේ පිටිපස්ස. දැන් හැමෝටම මේ ෆ්‍රොක්ස් වල sizes ටික බලා ගන්න size chart එක ෆොටෝ එකක් ඕගලන්ට දානවා. මේ තියෙන්නේ shirt dress design එක. ඕගලන්ට මම මේ ෆ්‍රොක්ස් වල ෆොටෝස් කලින් වතාවල් වලදී පෙන්නලා තියෙනවා. මගේ සාඩි වීඩියෝ කරනකොට මේ තියෙන්නේ 3XL size. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අතර මන් size වගේ කෙනෙක්ට අඳින්න පුළුවන් shirt dress frock එකක්. මේක ඇඳහම අපේ මෙන්න මේ වගේ ගානකට මේ frock එකේ size එක තියෙනවා. ඉතින් හරි ලස්සනම look එකක් එන frocks ටිකක්. අනිත් එක මේ හැම එකක්ම ඇඟට හරි සනීපයි. තව දෙයක් ඔයාලා කොයි වෙලේ හරි දැන් මේකට ප්‍රශ්න අහන නිසා මේ ප්‍රශ්න වලට මේ එකක්වත් අපි ලයිනින් කරලා නැහැ. මේ ගවුම් ලයිනින් කරලා මහන්න බෑ. ඒ කියන්නේ එහෙම කරොත් මීටත් වැඩි ලොකු කොස්ට් එකක් කරනවා. එතකොට කතා කරන අපි කොස්ට් එක ගැනනේ. දැන් ඔයාලගේ මේ එක ෆ්‍රොක් එකක්වත් ලයිනින් නොකර ශ්‍රී ලංකන් බතික් වලින් තමයි මේ ගවුම් ටික කරලා තියෙන්නේ. මේකත් අර වගේම ෂර්ට් ඩ්‍රස් එකක්. මේකත් 3XL size ම ෂර්ට් ඩ්‍රස් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අත් දෙක දිගට තියෙන national collar එකත් එක්ක V cut එක ඇවිල්ලා තියෙන මෙතන. ඒතර national collar එක තමයි මේකේ තියෙන්නේ. national collar එකත් එක්ක ඒ V cut එක නෙන්නේ කරවල් වලට. ඒතර මේක 2XL size frock එකක්. මේ frock එක ඇඳහම මෙන්න මේ වගේ පෙනුමක් එන්නේ. මම ඔයගලන්ට හිතාගෙන ඉන්නේ එක දවසට එක frocks designs එක්කලා එන්නේ. ඒතර මම ඒ දවසට ගේන්නේ ඒ frock එකක් ඇඳගෙන මෙන්න. ඒතර ලේසියිනේ. දැන් මේ තියෙන මේ frock එකේම large size එකක්. මේක olive green and dark blue black අන්නේ වගේ look එකක් තමයි මේකේ තියෙන්නේ. ඊළඟට ඔයගලන්ට කියන්න ඕන දෙයක් තමයි මේ තියෙන්නේ ලාරෝස පාටයි තදනිලුයි තියෙන මේ ෆ්‍රොක් එකක්. ඔයගලන්ට ඊළඟට විශේෂයෙන්ම කියන්න ඕන තමයි මේ හැම එකක්ම ශ්‍රී ලංකන් බතික්. අනිත් එක තමයි මේ ලංකා වොයිල් එකෙන් ඒ කියන්නේ අපේ අර සාරිස් කරන්න ගන්න ලංකා වොයිල් එකෙන් කරපු ෆ්‍රොක්ස්. මේ හැම එකක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරපු අපේ දේශීය බතික් වලින් කරපු ෆ්‍රොක්ස්. මේ තියෙන ෆ්‍රොක් එකේ තියෙන්නේ දැන් මේකේ මම ඔයගලන්ට කලින් අද්දික ෆ්‍රොක් එක පෙන්නනකොට
ඒකේ තිබුණා නැෂනල් කොලර් එක. දැන් මේක අර මම මේ ඇඳගෙන ඉන්න ෆ්‍රොක් එකේ වගේම වී කර තියෙන්නේ. ඒ වගේම අත් දෙක මෙන්න මේ වගේ 3 ක්වාටර් වගේ එන විදිහට අත් දෙක තියෙනවා. මේ ෆ්‍රොක් එක අපි අඳහම මෙන්න මේ මම මේ ඇඳගෙන ඉන්න සයිස්ම වගේ උසට තියෙන ෆ්‍රොක් එකක්. ඒතර මේ අනිත් එක තව දෙයක් ඕගොල්ලන්ට කියන්න ඕනේ විශේෂයෙන්ම දැන් අපි මේ ෆ්‍රොක්ස් කරලා තියෙන්නේ ඔන්ලයින් විදිහට නෙමෙයි විකුණන්න. අපි සාරි කරනවා වගේ ඒ වෙලාවට පෙන්වන ෆ්‍රොක්ස් ටික ඒ වෙලාවට එතකොට ගොඩාක් දුරට මම හිතන්නේ ඇත්තටම එකක් වෙන්න පුළුවන් අපි ළඟ තියෙන. දැන් මේ ෆ්‍රොක් එක ගමුකෝ. මේක සමහර විට මේ පැක් එකටම තියෙන්නේ එකයි. මේ වගේ අපි අර ඔන්ලයින් වලට වගේ 10ක් 15ක් 100ක් තියාගෙන නෙමෙයි කරන්නේ. එතකොට ඔයාලා දැන් මේ ෆ්‍රොක්ස් වලින් වෙන දැන් මේක මම මේ කියන්නේ 2XL size එකනේ. දැන් ඔයාලට 3XL එකක් මේ ෆ්‍රොක් එකෙන් ඕන වුණොත් මේකේ 2XL එක තියෙනවා. නමුත් 3XL එකක් හරි L එකක් හරි නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ හොඳ අවධානයෙන් ඉන්න. මේ වෙලාවේ මම මේ පෙන්නන මේ ෆ්‍රොක් එක 2XL එකක්. ඒතර මේ ෆ්‍රොක් එකේ තියෙන පැටර්න් එක කොලර් එක ඇවිල්ලා අත් දෙක තියෙන අර ෂර්ට්ලස් පැටර්න් එකට යට කට් එකකුත් තියෙන දිග ෆ්‍රොක් එකක්. ඒකට මේ ෆ්‍රොක් එකේ පිටිපස්ස පැත්ත පේන්නේ මෙන්න මේ විදිහට. මේ හැම ෆ්‍රොක් එකක්ම ඕගලන්ට මතක ඇති අපි දෙන්නේ 2900ක් වගේ 2950ක් වගේ ඔෆර් ප්‍රයිස් එකකට. ඉතින් ඒක නිසා මට හැමතිස්සෙම ඉතින් ගාණ පැටලෙනවා. 2950යිනේ මේක අලුත් ගාණක්නේ. මේ ෆ්‍රොක් එකේ මෙන්න මේ අර මං කියනවා ඔයගලන්ට ෂර්ට් ඩ්‍රස් පැටර්න් එකට මේකක් තියෙන්නේ. හැබැයි මේ විදිහට කොලර් එක ඇවිල්ලා ඕපන් එකක් එක්කලා බටන්ස් නැහැ. මේකේ ෂර්ට් ඩ්‍රස් එකට වඩා දිග ෆ්‍රොක් එකක්. මේ ෆ්‍රොක් එකේ මෙන්න මේ ඉස්සරහින් ඕපන් එකක් තියෙනවා පොඩි. ඒතර දැන් මං වගේ උස කෙනෙක් ඇඳොත් ඕපන් එක ඔයගලන්ට ප්ලෑන් කරන්න පුළුවන්. එන්නේ මෙන්න මේ දනිස්සෙන් පල්ලෙහාට වගේ. එන විදිහට තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ ෆ්‍රොක්ස් වලට දැන් මම ඊට පස්සේ ගේන්න හිතාගෙන ඉන්නේ එක දවසකට එක ෆ්‍රොක් පැටර්න් එක ගානේ. ඒක නිසා ඕගොල්ලෝ ආසම කරන ෆ්‍රොක් එක ඉක්මනටම WhatsApp කරලා ඉවරලා Messenger එකකින් හරි WhatsApp එකකින් හරි අපිට ෆොටෝස් එවලා ඕගොල්ලෝගේ කරගන්න. ස්තුතියි.